දකුණ කියපුවාම අපේ ඉන්න කුහක හැත්ත හැමදාම හංවඩු ගැහුවේ පාතාලකාරයෝ මැරයෝ මංකොල්ලකාරයෝ කියන විදිහට තමයි උන්ව හැමදාම හංවඩු ගැහුවේ. හැබැයි 11ක් කරන වැඩින්ද හැමෝටම මේ ලේබල් එක වැදිලා තිබ්බේ. නමුත් උන්ගාව ඊට එහා ගිහපු මනුස්සකමක් කියන එක උන් ලොවෙත් රටරම් පෙන්නලා දෙන්නේ. මේ දික්ක කියන සොලිකුණාට ඇවිල්ලා මේ රට ව්‍යසනයට පත් වෙනකොට දකුණේ දෙපාරක් හිතන්න නැතුව එකෙන්ම පාරට බහැලා දාහපු ගේම සුපිරි. නුවර අපි ඒ වගේම අපේ ගම්පොළ රාජධානිය උන් ලස්සන කරන්න හැඩ කරන්න මේ ඉන්න මිනිසුන්ගේ ජීවිත ටික ගොඩ දාන්න උන්ගේ කුසගින්න නිවන්න උන් ගහපු ගේම නම් අනිවාර්යෙන් එකෙන්ම පට්ට. ඒ හින්දා තව එකෙකුට ලේබල් එකක් ගහන්න කලින් හිතලා බලලා උන් කොයි වගේ මිනිස්සුද කියලා. ඒ නිසා දකුණේ උන් ගැන හැමදාමත් මේ හදවතේ එක කොනක ඉඩක් තියෙනවා. එකෙන්ම රෙස්පෙක්ට් මචං. ජය වේවා. කතාව එකඟ නම් පේජ් එක ෆලෝ කරලා ෂෙයා කරලා සබ් එකක් දෙන්න.